ඔබ දරුවාට කෑගසන්නේ දරුවා නිසාමද? මෙය ඔබෙන්ම ඇසිය යුතු ඉතාම බරපතල ප්‍රශ්නයක්. ලංකාවේ දෙමාපියන් බහුතරයගේ ඉවසීම නැති වෙන්නේ දරුවන්ගේ වැඩ නිසාම නෙවෙයි. රැකියාවේ පීඩනය, ආර්ථික ප්‍රශ්න, පවුලේ ප්‍රශ්න මේ හැමදේම නිසා තමයි පීඩනය දෙමාපියන්ට එල්ල වෙන්නේ. හැබැයි මේ සෑම අවස්ථාවකම දෙමාපියෝ කෑ ගහන්නේ දරුවන්ට. එතකොට දරුවන්ට හිතෙන්නේ මම ප්‍රශ්නයක්, මං වැරදිකාරයෙක් කියලා. මේක ඔබ නැවැත්විය යුතුම දෙයක්. ඔබට කේන්තියෙනවා නම් ඔබ කරන්න ඕන සරලම දෙයක් මම ඔබට කියලා දෙන්නම්. විනාඩි 2කට නිවසෙන් එළියට ගිහිල්ලා, එහෙමත් නැත්නම් ජනේලයෙන් පොඩ්ඩක් එළිය බලලා හොඳ ගැඹුරු හුස්ම ටිකක් ගන්න. ඊට පස්සේ 1 ඉඳන් 10ට මුල ඉඳන් අගටත්, 10 ඉඳන් 1ට අග ඉඳන් මුලටත් ගණන් කරන්න. එවිට ඔබට සංසුන් ගතියක් දැනේවි. දැන් ඔබේ පීඩනයෙන් දරුවාට කිසිම හානියක් සිදු වෙන්නේ නැහැ. අදම කෑගැසීම නවත්තන්න. දරුවාගේ මානසික සුවය ආරක්ෂා කරන ආදරණීය මව්පියෙක් වන්න. චරිත්ගිම්හාන් විභාගයට ජීවිතයට ජයගෙනෙන සොඳුරු ඇදුරා.